සියලු දෙනා අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය සහෝදර සහෝදරියෝ අපිත් සමග සටන් බිමේ හිටපු හිරගත වෙලා හිටපු මහන්සි වෙහස නොබලා කැපකිරීම කරපු ඔබ හැම දෙනාම ආමන්ත්‍රණය කරන්න ලැබීම මං හිතනවා මගේ භාග්‍යයක් කියලා. වසර 60ක් ඉක්ම ගිය තැන අපි අද පාලක පන්තිය බවට පත් වෙලා. ආශ්චර්යයක් නේද? අදහ ගන්නත් බෑ. සිහිනයක් සැබෑ වෙලා වගේ. හැබැයි අපි වසර 60ක් තිස්සේ බොහෝ කැපකිරීම බොහෝ වෙහෙස මහන්තියෙන් ලබාගත් ජයග්‍රහණය ඉදිරියට මේ මහ පොළොව තුල පැල කරන්න තහවුරු කරන්න ඔබේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය මොහොතක් තමයි දැන්. අපිට ඒ ගැන කතා කරනකොට අතීතයේ දේශ ආපසු හැරිලා බලද්දී නැවත නැවතත් අවධාරණය කරගත යුතු නැවත නැවතත් ප්‍රගුණ කළගත යුතු ගුණයන් එමටයි. අපි සරල සුමට මගක් ඔස්සේ මෙතනට පැමිණියන්න වේ. පටන් ගැනීමේ සිට බොහෝ අය අද නැහැ. අලුතින් එක්කුවන් අති විශාලයි. එකම අරමුණක් වෙනුවෙන් වූ අදිෂ්ඨානය වීරය කැපකිරීම හා වින්ද දුෂ්කරතා තමයි අපේ ජයග්‍රහණයේ මාවත. එදා 1965 මැයි 14 වෙනිදා විජේවීර සහෝදරයා ප්‍රමුඛ කීප දෙනෙක්ගෙන් පටන් ගත්ත අපේ ආදරණීය පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ මේ රටට අලුත් දේශපාලන මගක් අලුත් දේශපාලන සංස්කෘතියක් කියා දුන්නා. ඒ සඳහා සක්‍රියව දායක වෙමින් ලාංකීය දේශපාලනට එකතු කළ අධ්‍යක්ීම් හා පාඩම් කෙතෙක් නම්ද වරක් නෙවෙයි දෙවරක්ම අපේ සහෘදයන්ගේ රතු ලේයින් මේ මහ පොළව තෙත් කරමින් අපේ අසහාය නායකයා අපේ ආධ්‍යාත්මික නායකයා රෝහණ විජේර සහෝදරයා ඇතුළු දහස් ගණන් සහෝදර සහෝදරියන්ගේ ජීවිත බිලිගනිමින් ධනපති පාලකයන් විසින් අපේ ජන සමාජය භීෂණයේ හිංසනයේ උපරිමයටම ගෙන යමින් කළ මර්ධනයේ ඉදිරියේ අරමුණු අත් නොහැරම කටයුතු කළ අපේ අතීත හා වර්තමාන වීරයන්ගේ හා වීරවරියන්ගේ ඉතිහාසයයි මේ 60 වසර කියන්නේ. අද පරාජය වේදනාව විඳ දරා ගැනීමට නොහැකිව අපේ ආණ්ඩුවේ නැතිවැරදි අඩුපාඩු මවා පෙන්නමින් මඩ අවලාද නගමින් නැවත නැගී සිටීමට තතදන පාලක පන්තිය අද පසුගිය කාලයේ පුරාමත් කළාමෙන් එදත් ලදරු ජනතා විමුක්ති පෙරමුණ ලත්තැනම ලොප් කිරීමට ආරම්භයේ සිටම කටයුතු කළා. අපි CIA කෙමනක් කිව්වා. ත්‍රස්තවාදීන් කිව්වා. දරුවෝ මරනවා කිව්වා. ආගම් තහනම් කරනවා කිව්වා. පල්ලි පන්සල් කඩනවා කිව්වා. මොනවද වුණ අපිට නොකිව්වේ? අද වගේම තමයි එදත් පෝස්ටරයක් ගහන්න දුන්නේ නැහැ. පත්‍රය මුද්‍රණය කරන්න දුන්නේ නැහැ. රැස්වීමක් තියන්න දුන්නේ නැහැ. අත්අඩංගුවට ගත්තා. හිරගත කළා. පාලකින්ගේ මර්ධනයට එරෙහිව නැගී සිටි පක්ෂය ලේන් යකඩින් මර්ධනය කරා. හිරගවල් පිරෙව්වා. අසාධාරණ අඩපණක් ගෙනලා දඬුවම් කරා. ලිංගික අතරවට ලක්වුණු සහෝදරයන් උසාවියේදී ඒ අපරාධය කියද්දු නඩු අහපු අග්‍රමනිෂ්ඨකාරයා එච්.එන්.ජී. ෆර්නෑන්ඩෝ කිව්වේ ලැජ්ජ නැද්ද වගේ මෙතන කියන්න කියලා. එහෙව් වදය තමයි අද කාන්තා හා ළමා හිංසනය ගැන මොර දෙන්නේ. බටලන්ද කියන්නේ ඒ අපරාධ වැලේ එක පුරුකක් විතර. පක්ෂයේ මැතිවරණ කරා. ජයග්‍රහණයක සේයාවක්වත් නොතිබියදී අපේ සහෝදරවරු දවස පුරාම සැතපුම් ගණන් ගෙන්ගෙට ඇවිද්දේ පාන් කාලයි හකුරු කෑල්ලයි අතේ තියාගෙන. ඊටාම දුෂ්කර අවස්ථාවලදී අපි මේ පක්ෂයේ සහෝදර සහෝදරියෝ අරමුණත් නොහැරම කටයුතු කළා. මේ දුෂ්කර ගමන් මඟ පුරාම අපේ සහෝදරියෝ කරට කර සහෝදරුන් සමග වැඩ කළා. කාලේ නම් කාලය, දැනුම නම් දැනුම, ශ්‍රමය නම් ශ්‍රමය විතරක් නෙවෙයි ජීවිතය පරිත්‍යාග කරන්න දෙවරක් හිතුවේ නැහැ. ඉතින් අද අපි සමරන්නේ මේ වසර 60 පුරාම සාධාරණ ලෝක ගොඩනැගීම අරමුණු කරගත් ඒ වෙනුවෙන් කළ
කැපකිරීම, ලද අත්දැකීම්, ලද ජයග්‍රහණයන් හා පරාජයන් වගේම ඉදිරි ගමන් මඟ සඳහා පාඩම් නොවේද? ඉදිරි ගමන බොහොම සංකීර්ණයි, අභියෝගාත්මකයි. පරාජයකට සතුරන් වියරුවෙන්. ඒ නිසාම අපේ දේශපාලන දැක්ම හා අපේ අරමුණු පිළිබඳව ඉතාම හොඳ කියවීමක් අන් කවරදාකටත් වඩා දැන් අවශ්‍යයි. එය තමයි මේ මොහොතේ වැඩියෙන්ම වටින්නේ. ඒ නිසා අපි දැන් වැඩියෙන් වැඩ කරනවා වගේම වැඩියෙන් දැනුවත් වෙමු, වැඩියෙන් කියවමු. අලුත් ලෝකයේ ගොඩනගන්න අපේ කැපවීම තරම්ම නිවැරදි තීරණ ගැනීමේදී එය වැදගත් වේවි. පක්ෂේ හැර ගියවුන්, සතුරන් අතරට පලා ගියවුන්ගේ, විවිධ කල්ලි කණ්ඩායම් අටවාගත්තවුන්ගේ නොමද වෛරයට හා විවේචනයට ලක් වෙද්දී වඩාත්ම නිවැරදි දේශපාලන තීරණ ගනිමින් පක්ෂය පසුගිය කාලයේ පුරාවටම කටයුතු කළා. බලතල, නිලතල, තනතුරු අපේ අරමුණ කරා යාමේ අත්වාරුවක් පමණමයි. එය අපට ඔටුනු නෙවෙයි, වගකීමක් පමණමයි. එක්කාවන්ව එක මිටට එක්ව විජයග්‍රහණයට එක්ම ඉදිරියට යාමට පක්ෂයේ මේ 60 වෙනි සංවත්සරයේ සමරන මොහොතේ අපි හැමදෙනාම අපට ශපථ වෙමු. මං කලිනුත් කිව්වාගේ පරණ අත්දැකීම් ලද බොහෝ අය මේ මහ පොළවේ මිහි පිටින් මේ මහ පොළොව මත මිහිදන් වෙලා තියෙද්දී අලුතින් ආපු දසදහස් ගණන්, ලක්ෂ ගණන් ඔබ තමයි අනාගතේ බාර ගන්න ඉන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම එකා වගේ එක මිටට එකතු වෙලා මේ අසීරු කාර්ය මේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම ඔබේ සමුගන්න බොහොමත් ස්තුතියි.